ඔන්න අද අපි දෙවෙනි ගේම් එක. මේකෙදී මම හිතා ගන්නවා නළුවේ. ඔයා හිතා ගන්නවා නළුවේ. හොඳද? ඔයා මං හිතාගත්තු නළුවව කියන්න ඕනේ. මං ඔයා හිතාගත්තු නළුවව කියන්න. නෑ, එහෙම තමයි අහන ප්‍රශ්න. අහලා එකෙන් හිතනවා මෙයා තමයි ඔයා හිතපු නළුව ලංකාවේද පිටරටද? ඉන්දියාවේද නැත්නම් ලංකාවේද ඉන්දියාවේද? ඉන්දියාවේ හිතාගන්න. ඉන්දියාවේ නේ. නළුවෙක් වෙන්න ඕනේ. ඔව් නළුවේ. එතකොට එයා බැඳපු කෙනෙක්ද නැද්ද? බැඳලා. එතකොට 40ට වැඩිද? 40ට වැඩි. 40ට වැඩි. ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක්ද? ප්‍රසිද්ධද? නළුවෙක්? නළුවෙක් නේ මගේ නළුවන් අතර නළු ගානක් ඉන්නෝනේ. නළුවන් අතර එයා ගොඩක් ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ. එතකොට දැන් මගේ මා ඉන්දියාවේද ලංකාවේද? ලංකාවේ. මොකක්ද ෆිල්ම්? ෆිල්ම් එක කියන්නේ ෆිල්ම් කිව්වොත් දන්නවද? කොණ්ඩේ වවලද නැද්ද? කාලයක් නිකන් කොණ්ඩේ මේ හැටියට වගේ වවල තිබ්බා. දැන් අර එක ෆිල්ම් වලට ගැලපෙන කොණ්ඩේ කපනවා. බැඳපු කෙනෙක්. නෑ බැඳලා නෑ. ගොඩාක් ලංකාවේ ෆේමස් කෙනෙක්. සුපර් ස්ටාර්. සුපර් ස්ටාර් නළුවෙක්. ඔව්. ඒ කියන්නේ ලංකාවේ ගොඩ ෆේමස් කෙනෙක්. දේශපාලනය කරා. තාමට කරලා නෑ. කරන්න අදහසක් තියෙනවා දැන් තාමට කරලා නෑ. ඔයාගේ එයාගේ ෆිල්ම් ගොඩක් ප්‍රසිද්ධයිද? ෆිල්ම් ප්‍රසිද්ධ. එයාට ළමයි ඉන්නවද? ගන්න විදිහට. එතකොට එයා ලංකාවට ආපු කෙනෙක්ද? ලංකාවට ආවා. මගේ නාන්නේ වටේ හිටදයි ගා කවුද? මගේ නාන්නේ මේවල ඉන්නවද බලන්න. කතාවල නෑ. කතාවල නෑ. එයා රඟපාන ෆිල්ම් වල විතරක් නම් දන්න තරමට. දැන් කියමු. දැන් ප්‍රශ්න ගොඩක් ඇහුවනේ. ඔයා හිතලා තියෙන ශාරුක් ખાන්. හරි. හරි. මම දිනුවා. දැන් මම හිතගෙනාගේ. සවිතක්. නෑ කිය. දැන් මම කියපු කරුණු දෙක හිතලා නෑ නෑ එහෙම බෑ කියන්න ඕනේ අනේ. මම දිනුවා. බලමු මෙයා මං කීතපු කෙනාව හිතාවිද? කියාවිද? නම් මතක නෑ මට. නමක් කිව්වේ නෑ මම. නෑ එයාගේ නම් මතක නෑ. ඒ කියන්නේ එයා ලංකාවේ ගොඩ ෆේමස් කෙනෙක්. කතාවල රඟපාන්නේ නැහැ, ෆිල්ම් වල විතරයි රඟපාන්නේ. දේශපාලනයට සම්බන්ධ වෙලා නැහැ තාමට. එතකොට එයා බැඳපු කෙනෙක් නෙමෙයි. අවුරුදු 30ට වඩා වැඩි කෙනෙක්. රංජන් රහමනයි. වැඩි දේශපාලනය කරන්නේ යා. මම හිතුවේ හේමල් රණසිංහ. මේ තරගේ අම්මා තමයි දෙන්නේ. බබාට තමයි දෙන්නේ. ඉතින් බබා